උරුම ඔහු 54 කොටස. අනේ නෑ බං සිතුවේ මේසෙ ක්ලියර් කරලා මදිවට එයා වැඩට ආවෙත් නෑනේ. ඉතින් මං හිතුවේ මං කාව්‍යව බැන්ද නිසා ඒ දුකට සිතුවේ අනතුරක් කරගෙනවත්තු කියලා. පිස්සුද තමුසෙට? ඒකට මොංගල් නෑ. තමුසෙ වගේ පාටුවෙක් නිසා ජීවිතේ නැති කරගන්න තරම්. ෂනාල්ගේ වචනවලට මල පැන්න නතාෂා අතත් දික් කර කර ෂනාල්ට බැන්නේ. මේ ෂනාල් තමුන් දන්නවද සිතුගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස මොකක්ද කියලා? ඒ දර්ශය. අනේ මේ දර්ශි ඕවා මෙයාට කියලා වැඩක් නෑනේ. දර්ශිගේ යටින් නොකිය යුතු යමක් කියවෙයි කියලා බය වුණ නිතිනි මැද්දට පැන්නා. නෑ බං ඒක දැනගෙන ඉන්න ඕනේ මෝ. ඒක කෝකටත් හොඳයිනේ. දර්ශි ඒ ගැන අපි පස්සේ හිමින් සැරේ මූට කියමු. දැනට නවත්තන්න ප්ලීස්. දමිත දර්ශිට බැගෑපත් වුණේ දමිත හා සිතුකගේ විවාහය පිළිබඳව දර්ශිගේ කටින් පිටවේ යැයි බියෙන්. නෑ නෑ ඒක මට දැනගන්න ඕනේ. ෂනාල් කිව්වේ 4 දෙනා දිහාම බලලා. දැනගන්න ඕනද ෂනාල් මහත්තයාට? ඒක මම කියන්නම්. හැබැයි තමුන්ට දරා ගන්න පුළුවන් වෙයිද මන් දන්නේ නෑ. සිතුවගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණ දවස තමුන්ගේ වෙඩින් එක දවස තමයි. මොකක්? ඒ ඇයි යකෝ තමුන් වගේ ජරාපුරු කාරයකින් ගැලවුණා කියන එක මේකට සතුටක් නෙමෙයිද? ඒක කොච්චර සතුටක්ද ඒකට? උඩ පැන පැන කෑ ගහ නටන්න බැරිකමට හිටියේ. ඒත් එදා වෙඩින් එකේදී ඩාන්ස් කළේ ඇති වෙන්න ඒකයි. ඔයා දැක්කේ නේද ෂනාල් සිතුවා ඔයාගේ වෙඩින් එකේදී කොච්චර සතුටින් හිටියද කියලා? ඒකේ අච්චර ලස්සනට ඇඳන් ඇවිත් හිටියේ දුකටද? මනමාලිටත් වඩා ලස්සනට සතුටින් හිටියේ සිතුක නෙවෙයිද එදා? දර්ශිගේ ඒ වචන ෂනාල්ගේ පපුවට පිහිතුඩකින් අනිනවා වගේ දරා ගන්න බැරි වුණා. ෂනාල්ගේ හිත දිව ගියේ එදා වෙඩින් එක දවසට. දර්ශි කිව්වා වගේ ඇත්තටම එදා සිතුගේ හිටියේ හරිම සතුටකින් නේද? එදා එයා කොච්චර ලස්සනට ඇඳලා හිටියද? ආදී වෙඩින් එක පුරාවට සිතුකගේ හැසිරීම ෂනාල් ඉදිරියේ මැවී පෙනුණා. මේ බං දැන් ඒවා ඉවරයි. අපි ඕවා පස්සේ කතා කරමුද? අනික අපි කතා කරන එකක් එළියේදී කතා කරගමුද? මෙතන වැඩ නොකර බැනුම් අහන්නේ නැතුව hina වෙන්න බලාගෙන ඉන්න උන්ට hina වෙන්න හේතු හදන්නේ නැතුව තියෙන වැඩක් කරගෙන ඉඳපල්ලා. දමිත කිව්වේ තම අසුනෙන් ඉඳගන්න ගමන්. හවස වැඩ විවර වනතුරු ෂනාල් හිටියේ ඇත්තටම නොයිවසිල්ලෙන්. ඇත්ත
ඇත්තටම සිතුකි ජොබ් එකෙන් අයින් වුණේ ඇයි කියලා දැනගන්නකම් ෂනාල්ගේ හිතට ස්පාසුවක් තිබුණේ නෑ. දමියා ඉවර නැද්ද බන් දැන්? 5යි වෙලාව. හරි බං හිටපන් මේ ටික අස් කරන්නක්කම්. දමිත ඔයා හෙට නිවාඩු නේද? ඔව් නිතිනි. හෙටයි අනිද්දායි දෙකම නිවාඩු. ඒකයි මම මේ ටික ඔක්කොම අස් කරන්නේ. ආයෙත් එන්නේ සඳුදාටනේ. ඒ දමියා උඹ හදිස්සියේ නිවාඩු වෙයි. ඒ කියන්නේ උඹ අද බෝඩිමට එන්නේ නැද්ද? අත්තම්මගේ උමනාවකට බන් නිවාඩු දැම්මේ. එයාට ගමන් වගේක් තියෙනවලු. යන්න. ඒ හින්දා වීකෙන්ඩ් එකත් අල්ලලා නිවාඩු දැම්මා. දමිත නිවාඩු යන ඇත්තම හේතුව නොකිය කට්ට බොරුවක් කිව්වේ කෙල්ලෝ තිදෙනාත් සැනසුම් සුසුම් හෙලද්දි. මට උඹත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා බං. මං හවස් වෙනකම් ඉවසන් හිටියෙත් හරිම අමාරුයි. මගේ ඔළුව යකාගේ කම්මර වගේ බං. මට ඔළුව නිදහස් කරගන්න ඕන බං. ෂනාර් කිව්වේ කලකුරුණු ස්වභාවයෙන්. හරි අපි යමන්කො බීච් එක පැත්තට. හා බං ලොකු දෙයක්. රෑ වුණොත් මං උඹව බයික් එකේ ගිහින් දාන්නම්. නෑ ඕන නෑ බං. මං ආවෙත් බයික් එකේ. කෙල්ලන් දෙදෙනා ඔවුන්ට සමුදී බෝඩිමට යද්දි කොල්ලන් දෙදෙනා බයික් වල නැගී බීච් එක පැත්තට ගියා. ස්තුතියි. මගේ කතාව කියවලා බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා දරුවනේ.